එදත් අදත් පව් කරන්න එපා පින් කරන්න කියලා දෙන්නේ අපේ පන්සලේ හාමුදුරුවෝ. එහෙම නැත්තම් පොඩි කාලේ නම් අපිට පන්සලේ හාමුදුරුවෝ එහෙම නැත්තම් දහම් පාසලේ ආචාර්යවරු අපි ඉස්කෝලේ ඉගෙන ගන්නවා. මොනවද මේ පව් කියලා කිව්වොත් පන්සිල් පදපා තමයි අපිට ඉස්සරහටම එන්නේ. බොරු කියන්න එපා, හොරකම් කරන්න එපා, සුරාමේරය ගන්න එපා, කාමයේ වරදවා හැසිරෙන්න එපා, මත්පැන් පානය කරන්න එපා. ඕ වගේ කාරණා ටිකක්නේ. ප්‍රාණඝාතය කරන්න එපා. හැබැයි එදා බෞද්ධ සමාජයේ බෞද්ධයයි බිහි වුණේ බුදුන් වහන්සේගෙන් පස්සේ නම් ඊට කලින් සමාජයක් තිබුණානේ. සමහර විට මේ සමාජයට හරි දේ වැරදි දේ පැහැදිලි කරලා දෙන්න බැරි නිසා පව් පිං කියලා දෙයක් පෙන්නලා දෙන්න ඇති. පව් කරොත් මෙහෙමයි පිං කරොත් මෙහෙමයි. මොකද එක්තරා මට්ටමකදී හරි දේ වැරදි දේ. හරි දේ කරොත් මෙහෙමයි වැරදි දේ කරොත් මෙහෙමයි. හරි දේ කරොත් හොඳ ප්‍රතිඵල හරි ප්‍රතිඵල හම්බ වෙනවා. වැරදි දේ කළොත් වැරදි ප්‍රතිඵල හම්බ වෙනවා කියලා පැහැදිලි කරන්න පුළුවන් එක්තරා සමාජ මානසික මට්ටමක් තියෙනවා මිනිස්සුන්ගේ. දැන් එහෙම අයට පැහැදිලි කරන්න බැරි එක්තරා කාලෙකදී සමහර විට බුදුන් වහන්සේ දේශනා කරන්න ඇති පිං පව්. උඹ පිං කරොත් උඹට මේ දේ වෙනවා. හොඳක් වෙනවා යහපතක් වෙනවා එලෝදී වගේම මෙලෝදී. පව් කරොත් උඹට වෙන්නේ මේ වැඩේ. මෙන්න පාරවල් දෙක කැමති පාරක් තෝරගන්න. දැන් සමහර තවත් ආගම් තියෙනවා. සමහර ආගම්වල වගේ ඇත්තටම බෞද්ධ ආගමේ බෞද්ධ දර්ශනේ කියන්නේ අනිවාර්යෙන් ඵලයන් මේ පාරේ අනිවාර්යෙන් යන්න ඕනේ. එහෙම කියලා නැහැ. දැන් එතකොට අපිට පව් කරන්න එපා පිං කරන්න. පිං රැස් කරන්න කියපු ශාස්ත්‍රූන් වහන්සේලා එහෙම නැත්නම් අපේ ස්වාමීන් වහන්සේලාම මේ පව් කියන කොටස කරනවා නම් මේ පව් කියන කොටස පැල් බැඳගෙන කරනවා නම් හැමෝම නෙමෙයි වහන්සේ සිවුර කියන එක පැත්තකින් තිබුවොත් ඇත්තටම වයසක මිනිස්සෙක් නෙමෙයි. මං හිතන්නේ මේ අටමස් ස්ථානාධිපතිද කොයිද? වයසක මිනිස්සෙක් නෙමෙයි. එතකොට මේ මිනිස්සයා එහෙම දෙයක් කරලා තියෙනවා නම් කල්පනා කරන්න අඩේ මේ දරුවෙක් මගේ මොනපුරේකටත් එහා ගියේ අවුරුදු 13ක දැරිවියක් මං කොහොමද මෙහෙම දෙයක් කරන්නේ? දැරිවිගේ අම්මා ගෙනල්ලා දුන්නත් මං කොහොමද එක හිතකින් මෙහෙම දෙයක් කරන්නේ? ඊ තරම්වත් මානසික මට්ටම හදාගන්න බැරි මානසික මට්ටම ඉතා පහළ තියෙන මානසික රෝගියෙක් මේ තැන ඉන්න එකම අපේ බුදුදහමට කරන මහා විනාශයක්. සාමාන්‍ය ජනතාව හිතන්න ගනීවි පව් පිං කියලා දෙයක් නැහැ. මේගොල්ලෝ මේ අපිට කිව්වට පව් කරන්න එපා පිං කරන්න කියලා. ඒගොල්ලෝ ඒ දේවල් අපිට කරන්න එපා කියලා ඒගොල්ලෝ ඒවා කරනවා නම් සිවුරට මුවා වෙලා. වැරදි ලිංගික හැසිරීම. එහෙම නැත්නම් මේ කාමයේ වරදවා හැසිරීම. එහෙම නැත්නම් මේ ළමා අපහරණය, ළමා අපචාර, එහෙම නැත්නම් කාන්තා සේවනය, එහෙම නැත්නම් මේ මොකක් හෝ විදියකින් වැරදි ලිංගික ක්‍රියාවලියක් කරනවා නම් මේ ස්වාමින් වහන්සේලා මිනිස්සු හිතන්න පුළුවන් අපි මේක විතරක් නෙමෙයි මේ ලිංගිකත්වය ගැන විතරක් අපි කතා නොකර අපි දේශපාලනය ගැන ගත්තත් දේශපාලනයවත් කරන්න ඕනි නෑනේ ස්වාමීන් වහන්සේලා මේ යන විදියට. නමුත් ඒගොල්ලෝ ඒකත් කරනවා. ඒක හරහා විශාල බලයක් අත්පත් කරගන්නවා. ඒ බලය හරහා මිනිස්සුන්ට විවිධ බලපෑම් කරන්න ගන්නවා. ඒ බලය තියාගෙන බුදුදහම ව්‍යාප්ත කරනවටත් වඩා යහපත් සමාජයක් හදන්න උත්සාහ කරනවටත් වඩා ඒගොල්ලෝ කරන්නේ බලය රැස් කිරීම, ධනය රැස් කිරීම නම් ඒ තුලින් මේ බෞද්ධ දර්ශනයේ මූලික හරය විනාශ වෙනවා. දැන් බලන්න අනුරාධපුරේ පැත්තෙන් ඇහෙන දේ. අවුරුදු 13කද 15කද කොයිද ගෑනු දරුවෙක් විවිධ අවස්ථාවල අපහරණයට ලක් කරලා තියෙනවා. එක පැත්තකින් මේ ලිංගික
ලිංගිකත්වය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ මේ බාල අපචාර, ළමා අපචාර, තරුණ සාමණේර නමවල් දූෂණය කිරීම. මේක සිවුරට මුවා වෙලා මේ කරන දේ. අනිත් පැත්තෙන් ලංකාවට මත්ද්‍රව්‍ය අරන් එනවා. මේ දැන් මිනිස්සු අහන්න ගන්නවා මෙච්චර අල්ලලත් කොහෙන්ද මේ ගංජා කොහෙන්ද, කුෂ් කොහෙන්ද, හෑෂ් කොහෙන්ද කියලා. දැන් බලාගෙන ගියාම කාලයක් තිස්සේ දේශපාලන බලයට සහ විවිධ දේවල් වලට මුවා වෙලා මේ එයාපෝට් එක හරහාම ගේන්න ඇත්තේ මේ සිවුර අස්සෙන් තමයි මේ කුෂ් හෑෂ් වගේ මත්ද්‍රව්‍ය. එතකොට මේ සමාජයේ යහපත් යහමගට ගණ්ඩ ඉන්න ස්වාමින් වහන්සේලාම මේ විදියට මත්ද්‍රව්‍ය බෙදා හරින ජාලවලට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා නම් මේවා ජාතික ප්‍රශ්න. දැන් මේවට වහාම ක්‍රියාත්මක විය යුතුයි. මේවා මෙච්චර කාලයක් එළියට ආවේ නැත්තේ ඇයි? මේ සියලු විනාශයන් දේශපාලන බලයට මුවා වෙලා හංගගෙන රහසින් කරලා තියෙනවා. නෑ කියන්න බෑ. හැබැයි හරිනම් මේ වෙද්දි සියලු දේ එළියට එන්න ඕන. කොහොමද මේ දේවල් ගේන්න ආරක්ෂක අංශ උදව් කරේ? එයාපෝට් එකෙන් කොහොමද උදව් වුනේ? ඈ මේවා යන්න උදව් කරේ කවුද? එන්න උදව් කරේ කවුද? බඩු ගේන්න උදව් කරේ කවුද? දැන් මේවා එළියට එන්න ඕන. දැන් මේ ස්වාමින් වහන්සේලා මේ වැඩේ කරාට මේකට සහයෝගය දීපු සියලු දෙනා එළියට එන්න ඕන. එතකොට ගොඩක් අය එළියට එවි. කොහොමද නෑ කියන්නේ? ඒ වගේ තමයි මේ ළමා අපචාර මේ ස්වාමින් වහන්සේලා අතින් සිද්ධ වෙනකොට ස්වාමින් වහන්සේ සිවුර කියන එක පැත්තකින් තිබුවොත් ඇත්තටම වයසක මිනිස්සෙක් නෙමෙයි. මං හිතන්නේ මේ අටමස්ථානාධිපතිද කොයිද? වයසක මිනිස්සෙක් නෙමෙයි. එතකොට මේ මිනිස්සයා එහෙම දෙයක් කරලා තියෙනවා නම් කල්පනා කරන්න අඩේ මේ දරුවෙක් මගේ මොනබුරේකටත් එහා ගියේ අවුරුදු 13ක දැරිවියක් මං කොහොමද මෙහෙම දෙයක් කරන්නේ? දැරිවිගේ අම්මා ගෙනල්ලා දුන්නත් මං කොහොමද එක හිතකින් මෙහෙම දෙයක් කරන්නේ? ඊ තරම්වත් මානසික මට්ටම හදාගන්න බැරි මානසික මට්ටම ඉතා පහළ තියෙන මානසික රෝගියෙක් මේ තැන ඉන්න එකම අපේ බුදුදහමට කරන මහා විනාශයක්. දැන් හිතන්නකෝ දෙවිවරු කියන අය විශ්වාස කරන අය තාමත් නැද්ද අපි රටේ? දේවවාදය විශ්වාස කරන අය තාමත් නැද්ද අපි රටේ? දැන් දෙවියන්ගේ කෝඩිනේටර් වගේ හිටපු දෙවියන්ගේ මොකද්ද කපු මහත්තයා මම හිතන්නේ මේ ජයශ්‍රීමා බෝධියේ මම නම් කවමදාකවත් ඔය දේවල් වලට යන්නේ නැහැ. ගියත් නිකන් ජොලියට බලන්න යනවා මිසක් දෙවියෝ කෝප වෙයි කියලා බොහෝම කල්පනාවෙන් මිනිස්සුන්ට පේන්න වැඩ කරපු මිනිස්සු ජයශ්‍රීමා බෝධිය ළඟ බලාගෙන යනකොට ගෙදර ඉබිමස් ලෝඩ් පිටි පව් කරලා තියෙන්නේ කිල්ලට අහු වෙන දේවල් කරලා තියෙන්නේ හිතා ගන්න බැරි විදියට. දැන් දෙවියන් කෙරේ විතරක් නෙමෙයි බුදුන් කෙරේවත් එහෙම විශ්වාසයක් තියාගෙන හිටපු මිනිස්සුන්ට විශ්වාසය නැති වෙන්නේ නැද්ද? නැති වෙනවා. ශ්‍රද්ධාවත් එක්ක. ඇයි මේ මිනිස්සු මේ දේවල් අපිට කරන්න එපා කියලා ඒ මිනිස්සු හරිම ආතල්ලකට මේ වැඩ ටික කරගෙන ගිහිල්ලා තියෙනවා. කනගාටුයි. දැන් ඔය තැන්වල විතරක් නෙවෙයි අපි රටේ විතරක් නෙවෙයි ලෝකේ හැම තැන්වලම ආගමික ශාස්ත්‍රවරු හෝ ආගම ප්‍රචාරය කරන අය හෝ ආගමට සම්බන්ධ විශේෂ අය හෝ අතින් මෙවැනි දේවල් සිද්ධ වෙලා තියෙනවා. නැත්තේ නෑ. මේ ලෝකේ එක දෙක නෙමෙයි. මම කියන්නේ ජීව විද්‍යාත්මකව ගත්තොත් මිනිස්සෙකුගේ ශරීරයේ හෝමෝන ක්‍රියාත්මක වෙනකොට මිනිස්සෙකුගේ ශරීරයට අවශ්‍යතා ඇති වෙනවා. ඒවා ශාරීරික සහ මානසික අවශ්‍යතා. මේවා ඉෂ්ට කරගන්න ඕන. මේවා ඉෂ්ට කරගන්න පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. නමුත් මේ වගේ සීමාවක් තියෙනවා. එතකොට මේවා ඉෂ්ට කරගන්න බැරි වෙලා දැඩි පීඩනයට ලක් වෙලා මේ විශේෂයෙන් මේ ලිංගික අවශ්‍යතාවය කියන එක ඉෂ්ට කරගන්න බැරි වෙලා දැඩි පීඩනයට ලක් වුණාට පස්සේ මේවා විකෘති ආශාවන් බාටපත් වෙනවා. දරුවෙක්ද වැඩිහිටියෙක්ද කියලා නෑ ඒවා ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. දැන් මේක තමයි මේ වෙලා තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ සිවුරක් දාගෙන ඉන්නවා කියන එකත් අමතක වෙලා තියෙනවා.
පිරිමියෙක්ද ගෑණියෙක්ද මේ මගේ මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඉන්නේ කියලා ඒකවත් හොයන්නේ නැති ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඉතින් ඒකින්ද අපිම විසින් අපිටම ලැජ්ජා කළ යුතු නෑ. අර මොකද්ද කියනවා වගේ දැන් මේක කියාවි මේ බුදුදහම විනාශ කරන්නේ බුදුදහම බෞද්ධයෝමයි කියලා. බුදුදහම විනාශ කරන්නේ බෞද්ධයෝමයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මං කියන්නේ මේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න අවශ්‍යයි නම් කරුණා කරලා ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පුළුවන් තැනකට ඉන්න. ඒ තැනක ඉන්න. සිවුරේ ඉඳලා මේ දේවල් කරන්න එපා. මේක කිහියෝ වෙච්ච අපිට බෞද්ධ ශාස්ත්‍රඥ වහන්සේලාට එහෙම නැත්නම් මේ ස්වාමින් වහන්සේලාට කියන්න වෙලා තියෙන්නේ මේක යන අත හොඳ නැහැ. මෙච්චර කාලයක් හංගගෙන කරපු දේවල් දැන් එළියට එන්න පටන් අරන් තියෙන මිනිස්සු බය නැති වෙලා තියෙන්නේ. හේතුව සමාජයට සමහර දේවල් කියන්න මිනිස්සු බය වුණා. මොකද නීතියෙන් පිළිසරණකුත් නැහැ. දේශපාලන බලය සහ ආගම හරහා ඇති කරගෙන තියෙන බලවල් වලින් මේ දේවල් වහගෙන හිටියේ. එක්ක ඝාතනය වෙනවා, එක්ක අතුරුදහන් කරනවා, මේ වගේ දේවල් නේද. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් හැබෑවට බිහිවෙමින් පවතින හින්දා මිනිස්සු මේ දේවල් කියන්න බය නැති වෙලා තියෙන්නේ දැන්. සමාජයට හෙළි කරන්න බය නැති වෙලා තියෙන්නේ දැන්. ඉතින් ඒක නිසා අපි ඇත්තටම මෙවැනි නිදහස් සමාජයක් බිහි වෙයි කියලා තව ඉදිරියට මීට වඩා හොඳ වෙයි කියලා අපි විශ්වාස කරනවා. සිවුරට මුවා වෙලාවත් තමන්ගේ ඇඳුමට මුවා වෙලාවත් තමන්ගේ නිලතල බලවලට මුවා වෙලාවත් වැරදි නොකරන සමාජයක් බිහි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ආගම දහම පතුරෝලා යහපත් සමාජයක් බිහි කරන්න ඉන්න මිනිස්සු එහෙම නැත්තම් ආගමික නායකයෝ ආගමික කණ්ඩායම් විසින් සමාජයේ විනාශ කරන මේ ළමා අපචාර එහෙම නැත්තම් මත්ද්‍රව්‍ය ප්‍රචාරණය මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනල්ලා බෙදා හැරීම වගේ දේවල් සිද්ධ නොවේවා. ඒවා මේ දේවල් සිද්ධ නොකර යහපත් සමාජයක් බිහිකරන්න මේගොල්ලොන්ගෙන් දායකත්වය ලැබේවා කියන එක තමයි අපිට විශ්වාස හිතන්න තියෙන්නේ. හැබැයි මිනිස්සු දැන් බලාගෙන ඉන්නේ. මිනිස්සු බය නැහැ. කියන්න තියෙන දේ කියන්න මිනිස්සු බය නැහැ. කරන්න තියෙන දේ කරන්න මිනිස්සු බය නැහැ. ඒකින්ද අපි විශ්වාස කරනවා නීතිය හරියට ක්‍රියාත්මක වේවි. ඉදිරියටත් මෙවැනි දේවල් සිද්ධ නොවේවි. ජය වේවා.